අපි මේ විදි කතා කරලා තියෙනවා OpenAI platform එක ගැන. ඉතින් OpenAI platform එක හරහා කොහොමද API එකක් create කරගන්නේ? ඒ වගේම OpenAI platform එක හරහා ඒකම තියෙන model අපි use කරලා වෙලා කොහොමද task එකක් කරගන්නේ? මේ වගේ හැමදේම අපි කලින් වීඩියෝ තුලින් කතා කරා. ඉතින් මෙන්න මේ වීඩියෝ තුලින් අපි කතා කරන්න යන්නේ ඒ OpenAI ළඟ තියෙන models API key එකක් කරා access කරලා text generation, image generation වගේ task කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලා විශේෂයෙන්ම දැනගන්න ඕන දෙයක් තමයි ඔයාලට මතක ඇති අපි Hugging Face වල model පාවිච්චි කරද්දී අපි run type එක මෙතන මතක ඇති GPU කියලා දුන්නා. ඒකට හේතුව තමයි Hugging Face වල තියෙන model වලට ගොඩක් ලොකු computational power එකක් ඕනේ. මොකද අපි ඒවා direct use කරන්න එතනදී. අන්න ඒ හින්දා තමයි අපිට GPU එකක් ඕනුනේ. ඉතින් මෙතනදී අපි OpenAI ලගේ model පාවිච්චි කරන්න යන්නේ API key එකක් කරා. මෙතන connection එක ඇති කරන්නේ මේ API key එක කරා. ඉතින් අන්න ඒ හින්දා අපිට GPU එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී කෙලින්ම අපිට CPU පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට CPU select කරලා ඔයාලට save කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා OpenAI package එක මෙතෙන්ට install කරගන්න. ඉතින් ඔයා දන්නවා කොහොමද මේ cell එක run කරලා මේක install කරගන්නේ කියලා. කලින් විදිහටම shift එක enter එක මේ විදිහට ගහලා අපිට මේක run කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ OpenAI package එක මේ විදිහට install වෙනවා. හරි. ඔයාගේ OpenAI package එක මේ විදිහට install වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒ install කරපු package එක හරහා OpenAI module එක import කරගන්න. ඉතින් මම මේ විදිහට module එකත් import කරගන්නවා. ඒ import කරපු module එක හරහා ඔයාලට පුළුවන් client object එකක් හදාගන්න. ඉතින් මෙතනදී මේ client object එක නිර්මාණය කිරීමේදී ඔයාලට අවශ්‍ය වෙනවා OpenAI ලගේ API key එකක්. ඉතින් කලින් වීඩියෝ එකේදී මතක ඇති OpenAI platform එක ගැන කතා කරා. ඉතින් මෙතනදී ඔයාගේ profile icon එක click කළා මේ your profile වලට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන API keys කියලා එකක් තියෙනවා. මේ API keys හරහා ඔයාලට create කරගන්න පුළුවන් ඔයාගේ API key එක. මෙතනදී ඔයාලට නමක් දෙන්න පුළුවන්. මම මෙතන දෙන්නම් YT Gen AI කියලා. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී project එක select කරගන්න permission all දීලා create secret key කියලා දුන්නාට පස්සේ ඔයාගේ OpenAI API key එක මේ විදිහට generate වෙනවා. මේක copy කරගන්න. කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට paste කරන්න. හරි. මේ විදිහට paste කරගත්තට පස්සේ ඔයාලට මේ cell එක run කරගන්න පුළුවන්. එතකොට අපි මේ නිර්මාණය කරගත්ත API key එක හරහා අපිට client object එකක් මෙතන නිර්මාණය වෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ නිර්මාණය කරගත්ත client object එක හරහා text generation, image generation වගේ task කොහොමද කරගන්නේ කියලා. මෙතනදී ඔයාලට පේනවා ඇති මම මේ විදිහට code එකක් type කරලා තියෙනවා. ඇත්තටම ඔයාලට මේ code එක මෙන්න මේ documentation වලට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන docs කියලා තියෙනවා. මේකට ගිහිල්ලා ඔයාලට search කරන්න පුළුවන් text generation කියලා. මේ විදිහට මෙතෙන්ට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ code template එක මෙතන තියෙනවා. ඔයාලට මෙන්න මේ වගේ code template එකක් ඔයාලට අවශ්‍ය විදිහට මේ documentation කියවලා ගන්න පුළුවන්. මම මේ තියෙන මේ විදිහට ගත්ත code එකක්. එතකොට ඔයාලට මෙතනදී පේනවා ඇති මම මෙතන මුලින්ම model එක define කරලා තියෙනවා. මේ model එක කියන්නේ ඔයා use කරන්න යන model එක මොකක්ද කියලා මෙතන අපි සඳහන් කරන්නේ. ඒක GPT-5, GPT-3, GPT-4 මෙන්න මේ වගේ ඕනෑම model එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ documentation වලට ගියොත් මෙතන ඔයාලට පේනවා ඇති models කියලා තියෙනවා. ඔයාලට මෙතෙන්ට ගිහිලා කැමති model එකක් select කරලා ඒකේ documentation එක කියවලා ඔයාලට ID එකක් කරන් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන messages කියලා එකක් තියෙනවා. මේකේ role දෙකක් තියෙනවා system සහ user. ඔයාලට කලින් වීඩියෝ එකේදී මතක ඇති අපි OpenAI platform ඇතුළෙම යාලගේ service පාවිච්චි කරා. ඒ service පාවිච්චි කරද්දී ඔයාලට මතක ඇති අපි large language model එකට system message එකක් කියලා දෙයක් දුන්නා. මොකද්ද මේ system message එක කියන්නේ? system message එක කියන්නේ large language model එක මොන වගේද හැසිරෙන්න ඕන කියන එක. දැන් මෙතනදී මම කියලා තියෙන්නේ ඔයා helpful assistant කෙනෙක් කියලා. කලින් වීඩියෝ එකේදී මතක ඇති මම කිව්වා ඔයා හැසිරෙන්න ඕනේ Python developer කෙනෙක් විදියට කියලා. ඉතින් මෙතනදී helpful assistant කෙනෙක් විදියට වැඩ කරන්නේ. එතකොට මෙතන user කියන role එක තියෙනවා. මේ user කියන role එක හරහා අපි කරන්නේ අපි large language model එකට දෙන input එක තමයි මේ content එක විදියට දීලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී content එක විදියට අපේ large language model එකෙන් අහනවා ප්‍රශ්නයක් what is generative AI කියලා. මේක තමයි අපි input message එක. එතකොට අපි බලමු මොන වගේ output එකක්ද අපිට අපේ large language model එක හරහා මේ GPT-4 mini කියන LM එක හරහා අපිට generate කරන්න කියලා. හරි. මේ විදිහට cell එක අපි run කරගමු. completion කියන එක අපි output එක ගන්න. එතකොට ඔයාලට පේනවා ඇති අපිට ගොඩක් ලොකු දිග output එකක් හම්බෙලා තියෙනවා. මෙතනදී අපේ output එක නිවැරදිම answer එක තියෙන්නේ අපි අහපු question එකට අදාළ වෙන්න මෙතන. ඔයාලට පේනවා ඇති මේ message කියලා එකක් තියෙනවා. මේ message එක ඇතුලේ තමයි අපේ answer එක තියෙන්නේ. ඉතින් ඒ answer එක අපිට access කරන්න පුළුවන් වෙන්න මේ විදිහට.
ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ආන්සර් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා what is generative AI කියන එකට අදාළව. ඉතින් හොඳ ආන්සර් එකක් ලැබිලා තියෙනවා. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතනට තමන් කැමති ඔයා සිලෙක්ට් කරපු මොඩල් එකක් මෙතෙන් යූස් කරලා ඒ විදිහට ටෙස්ට් කරලා බලන්න මොන වගේ මොඩල්ද හොද නැද්ද ඒ වගේ ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. අපිට හොද අවුට්පුට් එකක් හම්බෙලා තියෙනවා මෙතන. දැන් අපි බලමු ඉමේජ් ජෙනරේෂන් ගැන. ඉතින් ඔයාලට කලින් වගේම OpenAI platform එකේ ගිහලා documentation වල search කරන්න පුළුවන් image generation කියලා. එතකොට මම මෙතනදී කෝඩ් එකක් කරන් තියනවා image generation වලට ගැලපෙන විදිහට. මෙතනදී මම model එක define කරලා තියනවා DALL-E tree කියලා. ඒ වගේම ගොඩක් image generation model තියෙනවා OpenAI ලගේ. ඔයාලට select කරගන්න පුළුවන් කැමති එක. මම මෙතනදී පාවිච්චි කරලා තියෙන මේ DALL-E tree කියන එක. එතකොට මෙතනදී prompt එක. ඒ කියන්නේ මොන වගේ image එකක්ද අපිට generate කරන්න ඕනේ. මම මෙතන දීලා තියෙනවා බල්ලෙක් අහසේ පියාඹන image එක මට generate කරලා දෙන්න කියලා. එතකොට මම size එක මේ විදිහට දීලා තියෙනවා quality එක standard කියලා. මෙතන number of image තමයි මේ ඉල්ලලා තියෙන එකක් කියලා ඉල්ලලා තියෙනවා. අපි බලමු කොහොම මේ cell එක run කරලා. මේ cell එක run කරපුවාම අපිට output එක විදිහට එන්න ඕනේ link එකක්. ඉතින් ඒ link එක ගන්න නම් ඔයාලට මෙන්න මේ code එක මෙතන follow කරන්න වෙනවා. අපේ response එකෙන් අපිට ඒකේ URL එක ගන්න වෙනවා. මොකද output එක එන්නේ URL එකක් විදිහට. හරි මේ විදිහට URL එකක් විදිහට output එක හම්බුනාට පස්සේ ඔයාලට පුළුවන් මේ URL එකට යන්න. එතකොට බලා ගන්න පුළුවන් අපිට generate වෙලා හම්බෙලා තියෙන image එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට හොඳ image එකක් generate වෙලා තියෙනවා. ඔයාලට කලින් මතක ඇති අපි Hugging Face එකේ පාවිච්චි කරපු model අතරයි මේ OpenAI එකේ පාවිච්චි කරපු model අතරයි image වල ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේක ගොඩක් quality image එකක්. ඔයාලට කැමති prompt එකක් මෙතන දෙන්න පුළුවන්. හරි දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද OpenAI එක මොඩල් පාවිච්චි කරලා වෙලා මේ වගේ ටාස්ක් කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම image generation text generation වලට වඩා තවත් ටාස්ක් අපිට කරගන්න පුළුවන් text to speech වෙන්න මේ වගේ ටාස්ක් ගොඩක් තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද මෙන්න මේ notebook වල ලියන code එක අපේ කම්පියුටර් එකට අරන් ඇවිල්ලා අපි කොහොමද අපේ කම්පියුටර් එක හරහා ඇත්ත chatbot කෙනෙක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් එතකන් හැමෝටම සුබ දවසක්.